මෙන්න මේ විදිහට තමයි මගේ ටේබල් එක මුලින්ම තිබුණේ. මගේ රූම් එක අවුරුදු කිහිපයකින්ම රැපයා කරලා තිබුණේ නෑ. කැටුණු බිත්ති ටික ඔක්කොම හදාගෙන තමයි පේන්ට් කරන්න පටන් ගන්න ඕනේ. මේ පාර රූම් එක පේන්ට් කරගත්තේ සුදු පාටින්. පේන්ට් වැඩ ටික කරගන්න අයියා මට උදව් කරා. මම හිතුවා මේ පාර වෝල් එකට වෝල් ස්ටිකර් ටිකක් එකතු කරගෙන ඩෙකොරේට් කරගන්න. Pinterest එකේ ලස්සන වෝල්පේපර් ඩිසයින් තියෙනවා. මම ඒ වගේම මම ආස විදිහේ ඒවා ටිකක් ඩවුන්ලෝඩ් කරගත්තා. තාම රූම් එක අස් කරන ගමන් තමයි තියෙන්නේ. මම වෝල් ස්ටිකර් ටික print out අරගත්තා. වෝල් ස්ටිකර් ගොඩක් print out අරගත්තට මේ ඔක්කොම මට එතන අලව ගන්න නම් බැරි වුණා. තියෙන ඉඩත් එක්ක මම ආස මේවා ටික විතරක් අලව ගත්තා. අපිට පාඩම් කරද්දි මොටිවේෂන් එකක් වෙන්න පුළුවන් විදිහේ වෝල්පේපර් මම මෙතෙන්ට එකතු කරගත්තා. පාඩම් කර කර ඉද්දි කම්මැලි හිතෙනකොට මේ වගේ දේකුත් දැක්කට පස්සේ ආයිත් පාඩම් කරන්න මොටිවේෂන් එකක් එනවනේ. ඒ නිසා තමයි මමත් ඒ වගේ දෙයක් එකතු කරගන්න හිතුවේ. මගේ රූම් එක අලුතින්ම පේන්ට් කරපු නිසා මම හිතුවා මේ වෝල් ස්ටික අලව ගනිද්දි ගම් එහෙම ගාලා මේ වෝල් ස්ටික අලව ගන්නේ නෑ කියලා. එහෙම වුණොත් මම ආයෙත් මේ වෝල් ස්ටික ගලව ගනිද්දි වෝල් එකෙන් පේන්ට් කරපුවා කැලි කැලි කැඩලා යනවා. එහෙම නොවෙන්න මම ටිප් එකක් විදිහට යූස් කරන්නේ මේ ස්ටිකි නෝට්ස්. මේ ස්ටිකි නෝට්ස් වල උඩ තියෙන අලවන කොටස අරගෙන ඒ කොටස විතරක් අලව ගන්නවා වෝල් ස්ටිකර් එකේ පස්සේ. ඊට පස්සේදී ඒකෙන් අපිට පිටි අලව ගන්න පුළුවන් වෝල් ස්ටිකර් එක. මේ ස්ටිකි නෝට්ස් මේ වැඩේට යූස් කරද්දී ආයෙත් මේ වෝල් ස්ටිකර් ගලවද්දී මේ වෝල් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාට මේ වෝල් ස්ටිකර් ගලවලා වෙන තැනකින් අලව ගන්න ඕනි වුණොත් එහෙම ඒ ටික ගලවලා පහසුවෙන් අලව ගන්නත් පුළුවන්.
මේ පෙන් හෝල්ඩර් එක මම කාඩ්බෝඩ් යූස් කරලා තමයි හදාගත්තේ. මේ හයිලයිටර් සෙට් එක නම් කලින් වීඩියෝ එකකත් මම පෙන්නුවා. ටෙමු එකෙන් තමයි මේ හයිලයිටර් සෙට් එක ගත්තේ. මේ ටේබල් ලෑම්ප් එකත් ටෙමු එකෙන්ම ගත්ත එකක් තමයි. මේ ටේබල් ලෑම්ප් එක මම ගත්තේ රුපියල් 900 ගානකට. මේ ටේබල් එකේ උඩ කොටසේ ස්ටිකර් එක අලව ගන්න එක නම් රෙකෝඩ් කරලා නෑ. ඒ කොටස අයියගේ උදව් අරගෙන තමයි මම අලව ගත්තේ. මේ ස්ටිකර් එකත් අරගත්තේ ටෙමු එකෙන්ම තමයි. මේ ස්ටිකර් රෝල් එකේ මීටර් 3ක් විතර තිබුණා. මේ මේසෙට වැඩිපුර තිබ්බා. මම උඩ කොටස විතරයි මේ ටික අලව ගත්තේ. ගොඩක් අය ආසයිනේ මේ විදිහට ටේබල් එක සුදු පාටට අර Pinterest එකේ අපි දකින ෆොටෝ වල වගේ හදාගන්න. මටත් ඒ වගේ හදාගන්න ඕන වෙලා තිබ්බේ ගොඩක් කල් ඉඳලා. ඔයාලට මේ ලස්සන ටේබල් එකේ ඉඳලා ඉස්සරහට ස්ටඩි බ්ලොග්ස් මම අරන් එනවා. ඒ නිසා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා. මේ ස්ටඩි ටේබල් මේකෝ වීඩියෝ එක දවසින් කරගන්න බැරි වුණා. දවස් කීපයකින් තමයි මම මේ ටික රෙකෝඩ් කරගත්තේ. මෙහෙම තමයි ෆයිනල් ලුක් එක ආවේ. මම පස්සේදී තව දෙයක් මේකට එකතු කරගත්තා. මගේ ළඟ තිබ්බ ලයිට් වල. මේ වෝල් ස්ටිකර් ටිකට උඩින් මම මේ ලයිට් වලත් දාගත්තා. මේ ලයිට් එක නැතුව තිබ්බට වඩා මේ ටික ආවට පස්සේදී ලස්සන ලුක් එකක් ආවා. හැබැයි මෙන්න මේ විදිහට තමයි මගේ ස්ටඩි ටේබල් එක මම ලස්සනට හදාගත්තේ. ඔයා මගේ වීඩියෝස් වලට කැමති නම් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. bye bye.